ආයාලුවනේ ඉතින් අදත් මම ඔයාලත් එක්ක ආවා ලස්සන කතාවක් අරගෙන. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා bell icon එකත් all කරලා like එකකුත් දාගෙනම අපි යන්කෝ කතාවට. මැජික් සරුංගලය. බොබී යන ගවේෂණය කිරීමට ආස කළ කෘතහලයෙන් පිරි කුඩා පිරිමි ළමයි. අව්ව සහිත එක් උදෑසනක ඔහුට අට්ටාලයේ පැරණි වර්ණවත් සරුංගලයක් හමු වුණා. උද්‍යෝගිමත් වූ ඔහු පිටුපස මිදුලට දිව ගොස් ඒ පියාසර කිරීමට පටන් ගත්තා. මුලදී සරුංගලය සෙලවිය. නමුත් පසුව මායාකාරී ලෙස බොබී වහසට ඔසවා ගියා. සුළඟ ඔහු පසු කර වේගයෙන් දිව ගිය අතර කුරුල්ලන් ඒ අසර පියාසර කළා. වලාකුළු තුල බොබීට දිලිසෙන දේ දුන්න මාර්ගයක් ඔස්සේ ඔහුට මඟ පෙන්නුවා. කුඩා සිනාසෙන වලාකුළු ජීවී නමු වුණා. සුළං ආත්මයක් දර්ශනය වූ අතර සරුංගලයෙන් දිස්සා යාමට උදව් කරමින් බොබී සතුටින් සිනහසුණා. හදිසියේම අඳුරු වලාකුළු දිස් වූ අතර කුණාටුවක් ආරම්භ වුණා. වර්ෂාව ඇදහැළුණු අතර සුළඟ සරුංගලය භයානක ලෙස විසිකලා. බොබීට බියක් දැනුණා. නමුත් ඔහු සංසුන්ව සිටීමට මතක තබා ගත්තා. පරිස්සමින් ඔහු අල්ලාගෙන දේදුණු මාර්ගය අනුගමනය කරමින් සරුංගලය පාලනය වුණා. සෙමින් කුණාටුව නැතිව ගියා. අවසානයේ බොබී ආරක්ෂිතව තම පිස්පස මිදුලට ගොඩ බැස්සා. ඔහු සරුංගලය වැළඳගෙන සිනහසුණා. එදින රාත්‍රියේ ඔහු නින්දට යන විට ඔහුගේ මායාකාරී සරුංගලය සමග නවමාමිතයක් සඳහා සූදානම්ව නැවතත් පියාසට කිරීමට සිහින මැව්වා. ඉතින් අදට මගේ කතාව ඉවරයි. ඊළඟ දවසෙත් ලස්සන කතාවක් අරගෙන මම ඔයාලත් එක්ක එනවා. ඔයා අද මගේ කතාව ගැන කමෙන්ට් එකකුත් දාගෙනම යන්කෝ බයි.